හරි. අපි දන්නවා ගොඩක් අයට රියදුරු බලපත්‍රයේ තිබ්බත් වාහනයක් ධාවනය කිරීමේ හැකියාවක් නැහැ. මීට පෙර කාලවලදී නම් ගොඩක් බොහෝ රැකියාවලට එහෙම නැත්නම් වෙනත් උසස් වීම් සඳහා යනකොට රියදුරු බලපත්‍රයක් තියෙද කියන එක සැලකිල්ලට ගත්තා. අද ඊට වඩා වෙනස් වෙලා තියෙනවා. අද කාලේදී රියදුරු බලපත්‍රයේ තිබ්බ පමණින්ම ඔහු එහෙම උසස් වීම් හෝ රැකියාවට ගැනීමේදී රිය ධාවනය කිරීමට හැකියාවක් තියෙද කියලා පරීක්ෂාවකට ලක්වන අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබට රියදුරු බලපත්‍රයක් තිබුණ පමණින්ම සමහරවිට ගෙදර වාහනයකුත් තියාගෙන ඔබ රිය පැදවීමට නොහැකි යමින් සිටිනවා වෙන්න පුළුවන්. අන්න ඒ අය අනිවාර්යයෙන්ම නිවැරදිව ආත්ම විශ්වාසයෙන් යුතුව රිය ධාවනය කිරීමට පුරුදු පුහුණුව විය යුතුයි. මේ සඳහා ඔබ වැදගත් වෙන්නේ ඒ සඳහා ඊටාම සුදුසුකම්ලත් ඒ වගේම පළපුරුද්දක් තියෙන රියදුරු උපදේශක මහත්තයෙක්ගේ උපදෙස් මත ඔබ රිය ධාවනය කිරීමට තවදුරටත් පුරුදු වීම තමයි ඊටාම අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ වගේම වර්තමානයේ අපි දකිනවා ගොඩාක් දුරට විවාහයේදී පවා සමහරලාට රියදුරු බලපත්‍රයක් තියේද කියන එක ඒකත් එක්කම රිය ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවද කියලා පරීක්ෂාවට ලක් කරන අවස්ථා තියෙනවා. මොකද අද කාලේ කේන්දරයට වඩා රියදුරු බලපත්‍රයට වැඩි වැදගත්කමක් දීලා තියෙනවා. ඒකට හේතුව තමයි වෛද්‍ය පරීක්ෂණයකට හැම රියදුරු බලපත්‍ර ලාභියෙක්ම භාජනය වෙනවා. මේ තුලින් ඇත්තටම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණය සඳහා ඔබ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මේ තුලින් සාමාන්‍ය නිරෝගීමත් පුද්ගලයෙක්ද යන්න තහවුරු කරනවා. එතකොට විවාහයේදී මේක තහවුරු වෙන්නේ කේන්දරයෙන් නැති දෙයක් රියදුරු බලපත්‍රය තුලින් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක්ද යන්න තහවුරු කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන හරහා ගන්න වෛද්‍ය සහතිකය ඊටාම වැදගත්. නිවැරදි සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න පුද්ගලයෙක්ද කියලා තහවුරු කරනවා. ඒ නිසා මේ වෛද්‍ය සහතිකයේ තියෙන වැදගත්කම මත ලොකු වටිනාකමක් කේන්දරයට වඩා වටිනාකමක් අද රියදුරු බලපත්‍රයට ලැබිලා තියෙනවා. ඊට අමතරව වසර බර වාහනයක් නම් වසර 4කට සැරයක් නැවත වතාවක් වෛද්‍ය පරීක්ෂණ ඉදිරිපත් විය යුතුයි. සැහැල්ලු වාහනයක් සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීම අවුරුදු 8කට වතාවක් ඒක රිනිව් කරලා යුතුයි. එතකොට ඒ තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කන්ටිනියු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙද කියලා මේ තුලින් ලබා ගන්න පුළුවන්. නිසා මේ රියදුරු බලපත්‍රය රැකියාවලට වගේම විවාහයේදීත් ඉතාම වැදගත් කාරණාවක් විදියට දැනටපත් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි ඊටාම වැදගත් රියදුරු බලපත්‍රයක් තිබීම පමණක් නෙවෙයි රිය ධාවනය කිරීමට ඇති හැකියාවත් වර්තමානයේ පරීක්ෂණයට භාජනය වෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම දක්ෂ රියදුරු උපදේශක මහත්තයෙකු හරහා ඔබ පුහුණු වීම කටයුතු කරලා තමාගේ නිපුණතාවය වර්ධනය කරගන්න කියලා අපි ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා.